අද අලුතින් වීඩියෝ එකක් ගෙනාවා පොඩ්ඩක් බයින සීන් එකට යන්න. අපිට බයින් යමු. අපි යන් එන වීඩියෝ එකට වැඩි කතාවක් ඕනේ නැහැ. ගැම්මද subscribe කරලා like එකක් දාලා වීඩියෝ එකට ගෙට්ටමු. යම් වීඩියෝ එක ජීවත් වෙන්නේ මැදි සියවස් ගෙදරකයි. මේක පිහිටලා තියෙන්නේ නෝර්ත් කොරොලීනා ඇමරිකා කියන ප්‍රදේශයේ. ඔයාට හිතනවා ඇති එයා හරිම සුව පහසු ජීවිතයක් ගත කරනවා ඇති කියලා. මෙතන අපිට පේනවට වඩා අපි හිතනවට වඩා ගොඩක් වෙනස් තැනක් වෙනවා. මේක අද වෙනකොට ලස්සන ගෙදරක් වුණාට අතීතයේ මේ ස්ථානය ගොඩක් දරුණු දේවල් සිද්ධ වෙලා තියෙනවා. කොටින්ම කිව්වොත් කලින් මේ ගෙදර හිටපු අය එයාලගේ ගෙදර පිටිපස්සේ හොට් ටබ් එකක් හදන්න වලක් කපද්දී එතන තිබිලා යාලා බිහිසුණු සොයා ගැනීමක් කරනවා. මේ සිද්ධීන් කොහොම වුණත් සෑම් පවා පැහැදිලි කරන්න අමාරු නොසන්සුන් සිද්ධීන් ගොඩකට මුහුණ දෙන්න පටන් අරන් තිබ්බා. ලෝකි කියන මේ ගෙදර ඉන්න සුනකයාගේ හැසිරීමෙන් මෙතන මොකක් හරි වැරැද්දක් තියෙනවා කියලා ඕනෙම කෙනෙක්ට තේරුම් යනවා. He has no shot collar, no shot collar at all. In fact, I'm going to go ahead and take this off just so you'll know that there's nothing there. Come on, bud. Hey, it's okay. It's okay, buddy. Settle down. Oh, I posted it. See, me and him both heard that. And see, now he's gonna f***ing run and leave me up here like a. See? Straight up. ඔයාලා අපි ඕනෙම කෙනෙක් දන්නවා සත්තුන්ට අනතුරක් කලින් තියා දැනගැනීමේ හැකියාවක් තියෙනවා කියලා. සමහරක් අය විශ්වාස කරනවා මේ සත්තුන්ට ආත්ම එක්ක sannivedanaya කරන්න පුළුවන් කියලා. මිනිස්සුන්ට නොපෙනෙන ගොඩක් දේවල් සත්තුන්ට පේනවා කියලා ඔයත් දන්නවා ඇතිනේ. ඇත්තටම ලෝකෙ මොකක් හරි අඳුරු වස්තුවකට ඉවල් වෙනවා වෙන්න පුළුවන්ද? සෑම් කියන විදිහට එයාගේ ගෙදර සමහරක් ඩිසයින්ස් හරිම අමුතු වෙනවා කියලායි. එයාලගේ ගෙදර තියෙන මෙන්න මේ දොර කෙලින්ම යන්නේ গুপ্ত අට්ටාලයකටයි. TikTok එකට දාලා තිබ්බ අප්ඩේට් එකට අනුව සෑම් මෙතන වීඩියෝ එකක් කර ඉද්දි හරිම භයානක දෙයක් යාගේ කැමරා එකේ සටහන් කරගෙන තිබ්බා. You can kind of see just how high up that door actually is if you're on the bottom floor. Yeah, you're looking at 10 plus 8. So you're looking at least 18 feet from your feet coming down. Why the එතන වෙන දේ ගොඩක් අය දකින්නෙත් නැහැ. තේරුම් යන්නෙත් නැහැ. කැමරාවේ රෙකෝඩ් වුණ දේ මේ පුද්ගලයා මේ වෙලාවේදී දකින්නෙත් නැහැ. මේ වීඩියෝ එක TikTok එකට අප්ලෝඩ් කරාට පස්සේ තමයි නරඹුම්කරුවෝ මේවා ගැන ප්‍රශ්න කරන්න පටන් ගන්නෙ. මෙතන දොර ගාවින් පේන අඳුරු හෙවණැල්ල විතරක් නෙවෙයි. නාඳුනන කටහඬක් හොඳ ආකාරව මේ වීඩියෝ එකෙන් ඇහෙන්න පටන් ගන්නවා. ඔයත් හොඳ අවධානයෙන් මේක බලන්න. සෑම්ට තවත් රාත්‍රියකදී එක එක නාඳුනන සද්ද උඩ තට්ටුවෙන් ඇහෙන්න පටන් ගන්නවා. පුළුවන් ඉක්මනින් එයාගේ ෆෝන් එක අරගෙන මේ හැම දෙයක්ම රෙකෝඩ් කරන්නත් පටන් ගන්නවා. හැබැයි එයා කවදාවත් හිතපු නැති දෙයකට යාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉස්සරහා අඳුර අස්සෙන් සෑම් දකිනවා දිලිසෙන ඇස් දෙකකට සමාන දෙයක් එයා දිහා බලාගෙන ඉන්නවා. මෙන්න මේ අස්වාභාවික සිද්ධීන් නොනවත්වා එක දිගට වෙන්න පටන් ගන්නවා. සෑම් හිතුවට මෙන්න මේ සිද්ධීන් වෙන්නේ රැට විතරයි කියලා. එයා ඇත්තටම වැරදි. මේ දේවල් මහ දවාලෙත් වෙන්න පටන් ගන්නවා.
ഘോഷාකාරී ශබ්දයක් නිසා සෑම් කලබල වෙන්න පටන් ගන්නවා. සුදු පාට විනිවිද පේන ඡායාවක් වගේ දෙයක් පැද්දෙන අශ්වයාගාවින් යනව පේන්නත් තියෙනවා. ඒත් එක්කම ඒක පැද්දෙන්න පටන් ගන්නවා. අදටත් සෑම්ට වගේම එයාගේ පවුලේ අයටවත් මේ කිසිම දෙයක් පැහැදිලි කරන්න අමාරු වෙලා තියෙනවා. ඒ වගේම මේ වෙන සිද්ධීන් අදටත් අඩුවක් නැහැ කියලා සෑම් වාර්තා කරලා තිබ්බා. සෑම්ගේ වීඩියෝස් බලන නැරඹුම්කරුවෝ කියලා තිබ්බේ පුළුවන් ඉක්මනින් මේ ගෙදර දාලා වෙන ගෙදරකට යන්න කියලා.